දන් දිල. ඔව්. මේ ඕනම කෙනෙක් අල විකුණන්න ගියාම මයෙන් අහනවා මහත්තයා මේක දම් පාටද කියලා. හැබැයි මෙහෙමයි මේකේ විශේෂත්වයක් තියෙන දම් පාට. මොකද ඇන්ත්‍රොසයිනින් කියන එන්සයිම් එක තියෙනවා. ඒකේ අපේ පිළිකානාශක ගුණය තියෙනවා. පිළිකානාශක ගුණය තියෙනවා මේ දන් දිල කියන අලේ. දන් දිල නෑ දම් පාට අල හැම එකම. පොඩ්ඩක් ඈතින් තමයි අපි මේක බිඳින්නේ. බිඳින්නේ. ඒ පසත් එක්කම එන්න තමයි ගන්නේ. හරි. අලේ ළඟින් බිඳින්නේ නෑ. ඔව්. මේක අල මේ බලන්න මේ ඒ කාලයක් මේ. ඒ කාලයක් මේ. ඔව්. මේක අල දෙකක් වෙලා තියෙනවා. ඔය ඔන්න බලන්න. ඔන්න බලන්න. ඒ කාලේ වැල් දෙකකට පැලලා තියෙනවා. වැල් දෙකකට පැලලා තියෙනවා. ඔව්. ඒක තමයි වැල් ඔය මේ දන් දිල. මේ හොඳයි ආයුෂ බොහෝ වේවා මා හිතවත් වැදගත් ගෞරවනීය ශ්‍රී ලාංකික ඔබ සියලු දෙනාම ඉතාම ආදරෙන් ගෞරවයෙන් පිළිගන්නවා සබරගම් පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ රඹුක්කන ආසනයේ නැටියපාන ගමේ කීර්තිමත් අලගොවියෙක් ඔබ සියලු දෙනාටම හඳුන්ලා දෙන්න අවසරයි. ඇයි මම මේ වීඩියෝ ටික කරන්නේ මේ දවස් ටිකේ ජයංගුරු වැඩසටහන මේ අල සම්බන්ධයෙන් ඇයි මම මේ දවස් ටිකේ මේක කරන්න කියන එකත් මෙතුමාගේ කුෂිකාර්මික දැනුමත් මේ වත්තේ තිබෙන අල ගැනත් ඔබට ඔබේ වත්තට ගෙන්වා ගන්න හැකිද කියන කාරණාවත් ඔබ යම් කිසි දෙයක් භෝගයක් පැල කරොත් ඒ පැල කරන්නේ කෙසේද කියන එකත් මේ වීඩියෝ එකෙන් ඔබට දැක බලා ගන්න වාසනාව උදා වෙනවා. ආදරණීය ශ්‍රී ලාංකිකයිනි මේ වීඩියෝ එක ෂෙයා කරන්න, ඒ වගේම කමෙන්ට් කරන්න. මේ අල ඔබ මීට පෙර දැකලා නැත්නම් ඒක දැකලා නැහැ ගෙන්වා ගන්න කැමතියි කියලා කමෙන්ට් කරන්න. මම හිතන්නේ මෙතුමා මේ මාත් සමග කරන පළවෙනි අද දැන් මේ විනාඩි දෙකක් නෑ හම්බෙලා. ඒ හින්දා යම්කිසි අඩුපාඩුවක් වුණොත් සමා වෙන්න කරුණාකරලා වීඩියෝ එක දිගටම බලන්න. අයිබෝන්. ඔබතුමාගේ නම? මගේ නම UR ගුණරත්න බණ්ඩා. මේ ඇවිල්ලා නැටිය මේ අපේ නෝන මහත්තයා. නෝන මහත්තයා. සීතා කුමාරි හාමි. සීතම තමා. එහෙනම් ආයිබෝන් දෙන්නටම ජය වේවා. හරි එසේනම් මාමේ මේ මොකද්ද? මේ තියෙන්නේ දුර්ලභ වර්ගයේ අලයක්. අලයක් කියන්නේ මේක අඬුවල මේක විශේෂයෙන් මෙහි ගම්බදව තිබුණා දැන් නැති වෙලා තියෙන්නේ. මේ ඇවිල්ලා අඬුවල. හේතුව මේක විවිධාකාර විදිහට යන්නේ මහත්තයෝ. මේ අලේ ගලවන්න දැන් මෙහෙම යනවා. මේකේ මෙහෙම යනවා. ආයේ මේ කැරකිලා මෙහෙම එනවා. මේ අලේ කියන්නේ අණ්ඩක් විදිහට මෙහෙම. ඔව්. අඬු විදිහට තමයි මේක යන්නේ. එතකොට මේකේ මේ මහත මෙච්චරයි. ඔව්. මේක මඤ්ඤොක් කල වගේ තමයි මේ තියෙන්නේ. හැම එකම මෙහෙමයි. මේක වැල්ලල. ඔය මේ ඇල කැඩෙනවා පොඩ්ඩක් ගලවනකොට කැඩෙනවා. මේක විවිධාකාර දැන් මෙතන තිබෙන්නේ මේ අඬුවල පමණයි. අඬුවල පමණයි මේ එක වැලක අල. එක වැලක අල. ඔව් මෙතන මේ තියෙන හරි මාම හරි. දැන් මේ ඇවිල්ලා කොයි කාලේ ඉඳපුවද? මේක මෙහෙමයි. මේක ගිය අවුරුද්දේ ගැලෙව්වේ නෑ අපි. ගලවන්න නැතුව ඉඳලා මේ අවුරුද්දේ ගැලෙව්වේ. අවුරුද්දක් ඉඳලා අවුරුද්දක් ගැලෙව්වොත් අලේ ලොකු වෙනවා. ඒක තමයි මේ නීතිය. අනික මේ ගස් වලට උඩට ගිහිල්ලා තමයි මේ පෝෂණය ගත්තේ මේ වැටිහෙරි ගස උඩටම යනවා. අවුරුදු 2කට කලින් කොයි කාලෙද මේක රෝපණය කරේ? සාමාන්‍ය මාර්තු මාසේ වගේ. මාර්තු මාසේ. අපි හිටවන්නේ අල හිටවන්නේ මාර්තු මාසේ හිටවන්නේ. ඔව්. දැන් හරි මාමා. කියන්නේ ඔබ දැනගත යුතු පළවෙනි කාරණාව තමයි බිම ඇතුලේ හිටවන පොළොවේ හිටවන අල හිටවන්නේ මාර්තු මාසේ. කන්න පටන් ගන්න මේක කන්න භෝගයක්. ඒක නිසා කන්න පටන් ගන්නකොට මෙයාට උත්තේජනය වෙන්න, මෙයාට පෝෂණය වෙන්න සූර්යාලෝකයේ නියම කිරණ දෙනවා. මුල් අදින්න. එතකොට තමයි මුල් අදින්නේ. ඊට පස්සේ වර්ෂාව දෙනවා. අප්‍රේල් මාසේ වර්ෂාව දෙනකොට වැල හොඳටම දුවනවා. ඒ දුවනකොට අපිට වැලට පුළුවන් තරම් දුවන්න ඉඩ දෙන්න ඕන. හැබැයි ඉඩ නොදුන්නොත් අපිට කුඩා අලයක් තමයි ගන්න වෙන්නේ. ඉඩ දුන්නොත් මීටත් වැඩි ලොකු අල ගන්න පුළුවන්. හරියටම හරි. වැල ගිය තරමට අල. වැල ගියව තරමට අල. හරි සීත. ඔව් සීතම්. හරි දැන් අපි එහෙනම් මම දැන් මේ දවස්වල එනසාල් සම්බන්ධයෙන් වීඩියෝ එකක් කරා. හරිම ජනප්‍රියයි. නැත්තම් මම එනසාල් ගැන දැනගන්නේ නැහැ මේක ඇවිල්ලා එනසාල් කියලා. හරිද මාම? හරි එනසාල් පඳුරු අස්සේ, ගම්බිරිස් වැල් අස්සේ එතකොට තමයි මේ පෝෂණය හැදෙන්නේ. හරි එහෙනම් අපි අතෙන් ගිහින් බලමුද? බලමු. තමයි තේරෙන්නේ මේ අලේ ගැලුවේ කොහොමද? මේ තැන තමයි මේ ගහට ගියේ මේ තියෙන වැල, මැරිච්ච වැල. මැරිච්ච වැල. ඔව්. හැබැයි කුඩයි. හරි. වැල කුඩා වුණාට පුළුවන් තරම් උඩට ගියා. එයා පෝෂණය අරගෙන තමයි මෙතන තැම්පත් කරන්නේ. හරියට හරි. පත්‍ර ගාන වැඩි වෙච්ච තරමට මේ තව තියෙන අඩු මේ අඩුවල යටට තියෙනවා. අර කෙලින් ගිය අලේ තමයි ගත්තේ. දැන් ඔක හැදෙනවා ගල්න ගියාම. මේ තියෙන්නේ අලේ. හරි. මේ තියෙන අනික් වැල. වැල. ඊට පස්සේ අපි බලමු දැන් තව තියෙනවා. ඉනියල. දන්දිල. දන්දිල. දෙකම තියෙනවා මෙතන අල දෙකක්. හරි බලමු මාමා. බලමු. හරි. අපි
අපි මෙහෙමයි. යකඩිනියෙන් නම් ගලවන්නේ නැහැ. ඔව්. ඒ වුණාට පත්තුලක් තමයි ගන්නෙ. ඔව්. පත්තුලෙන් ගලවන්න මේ දවස්වල බෑ. මේ තියෙන පත්තුල. මේ තියෙන පත්තුල. පත්තුල. ඔව්. දැන් මේ බලන්න. ඔව්. මේ අලවැල් යන්න මේ උපක්‍රමේ. මේ උණ ගහ හේතු කරුවා අර ගහට යන්න. ඔන්න බලන්නකෝ. හරි අපි නැත්තම් ලණුවක් හරි දැන් නිකන් බිම ගියොත් මේක යන්නේ නැහැ උඩට. යන්නේ නැහැ උඩට. මේ ඉක්මනට යන්න තමයි මේක හදලා තියෙන්නේ. මේ වැල ගියා. දැන් මේ ඔන්න ඔබ දැනගත යුතු කාරණාව තමයි ඔව්. අල බහිනවා වැල මැරෙනවා. ඔව්. ඒකේ පුරාණ රාජකීය කතාවක් තියෙන බවට මම කල්පනා කර ආවා දැදිගම ඉඳලම බස් එකේ. ඔව් ඔව්. දැන් මිනිස්සු කියනවට කියනවනේ. නෑ. ඒක සත්‍ය කතාවක් තියෙනව නේද? සත්‍ය කතාවක්. මේ වැල මැරිච්චාම තමයි වැලේ මේ පුරුක් වල තියෙන පෝෂණය අරන් තමයි අලේ මෝදු හරි. ඒ කියන්නේ උඩ ඉඳලා වැල මැරීගෙන ඇවිල්ලා ඒ වැලත් ඒ අලේටම පෝෂණයක් වෙනවා. පෝෂණය වෙලා තමයි වැල මැරිච්චාම තමයි අලිය ගල මෙතනත් අලයක් තියෙනවා. දැන් මේ හැබැයි යකඩින්නේ මේ වෙලාවේ ගලවන්නේ. ඔව්. තරහ වෙන්න එපා. හරි. මේක මෙතන මේ පස් මේ හොඳට පස් බුරුල් කරලා කාබනික පොහොර හොඳට දාලා හදාපු එකක් මේක. හරි. දැන් ඔබතුමා මේ අලේ ඉඳන්ද ඔව්. බන්න මම කොච්චර මේ ප්‍රමාණයක වලක් හැදුවද? වල නෙමෙයි. දැන් මේ යුර පාත් කරලා පස් පිරෙව්වා මේ කාබනික පොහොර යට කෙරුවා. කාබනික පොහොර යට කෙරෙව්වා. ඔව්. ඊට පස්සේ තමයි මේ අලේ එන්නේ. ඊට පස්සේ අපි යවන්නේ කොච්චර කාබනික පොහොර තිබ්බත් බෑ. ඔව්. මේ අර උදැල්ල ගේන්නකො. අවශ්‍ය කරන මේ හිරු එළිය සහ යාට උපරිම දුරක් ගමන් කරන්න දෙන්න ඕනි. මේ ගස් අස්සේ හෙවන. ඔව්. පුළුවන් තරම් හෙවන. ඔව්. මෙයා උඩටම ගිහිල්ලා තමයි හිරු එළිය හොයාගන්න. ඒක තමයි ක්‍රමය. ඒකට ආධාර උපකාරය තමයි ඔබතුමා මේ කරලා තියෙන්නේ. දෙයියෝ මේ තමයි අලේ මතුවෙලා තියෙන්නේ. අලේ මතුවෙලා තියෙන්නේ. මොකද්ද නම? මේක දන්දිල. දන්දිල. මේ දන්දිල. මේ දම් පාට තියෙනවා. මේ පේනවනේ මේ පේනවා. මෙයා අලයක් බින්දින්න ගියාම සෑහෙන වෙලාවක් වැල විඳපු දුක අලේ හිටපු කෙනා තමයි දන්නේ. හරියට මේක තුවාල වෙන්නේ නැති වෙන්න මෙහෙම හෙමින් මේ අත්තුෙන් පාදා ගන්න මේ. බලන්න මාමා එහෙමයි. මේක නැත්තම් අලේ ඔය මෙහෙන් ආයයක් එනවා. මේක පොළවේ යට තියෙන එක කොහොම තියෙනවද කියලා කවුරුත් දන්නේ නැහැ. දන්නේ. දැන් මේ අවුරුද්දේ ඔබතුමාට ගලවන්න බැරි වුණොත් මේක ලබන අවුරුද්දටත් ඔබ මෙහෙමමද? මේ අලියේ පෝෂණය අරගෙන තව වැල යනවා ඉක්මනට. මේ අලියේ පෝෂණය ඔක්කොම ගන්නවා. මේක මැහැලි වෙනවා. මැහැලි වෙලා වෙනත් අලයක් හැදෙනවා. හැබැයි වැල ගියේ නැත්තම් මේ අලට වැඩි කුඩා අලයක් හැදෙන්නේ. ඔව් ඒක තමයි ක්‍රමය. වැල පොඩි සාමාන්‍යයෙන් ගෑම් 200ක් 500ක් වගේ කැලලා තමයි හිටවලා තියෙන්නේ. මේකේ හිටවපු කැලලත් ඇති මේකේ. දැන් මේ පැත්තට යකඩින්ෙන් ඇලුවොත් අලේ සම්පූර්ණයෙන් ගැලවෙනවා. අපි බලමු. ඔව්. වාසනාව මාමා. මේ බලන්නකො මේ අලවල දැන් ගැලෙව්වේ. පොඩ්ඩක්වත් ගෑවිලා තියෙනවා. ඒකනේ. කාබනික පොහොරවල වටිනාකම. හැම එකම දම් පාට පොඩ්ඩක් පිටපැත්තේ තියෙනවා. ඒක තමයි තියෙන විශේෂ ගුණය. හරියට හරි. අල කෑවොත් ඔව්. ඇඟ නිවෙනවා. පිළිකා හැදෙන්නේ නැහැ. ලෙඩ නැහැ. ෂා. මහා මේ අල වර්ග කොපමණ තියෙනවද ලංකාවේ? ලංකාවේ නම් අල වර්ග 60 70ක් තියෙනවා. වර්ග උමාගාවත් 40ක් විතර තිබුණා. දැන් මේ පොඩ්ඩක් ඒවා අස්ථානගත වෙලා. ඔව්. ඔබතුමාට තව ඉස්සරහට ගොවිපළට ගියාම කටුවල, හිරිතල ඒ જાති බලා ගන්න පුළුවන් වැල් වශයෙන්. ෂා. ඒවා ගෙඩි තියෙනවා දැන්. බලා ගන්න පුළුවන් ඒවා විශේෂත්වයක් තියෙනවා ඒ වගේ. මේ බලන්නකො ඉතින් මේ. ඒකනේ. මෙහෙම අලයක් කොහොමද ගලව මේ අලේ 4ට 5ට කඩලා තමයි කට්ටිය ගන්නෙ. ඔව්. හදිසියට ගලවනවා. ඔබ දන්නේ නැහැ මේ පොළවේ තිබෙන සාරවත්භාවය. මේ අලය බහින ආකාරය ඔබට මේ වැල මැරෙන ස්වභාවයෙන් දැනගන්නට හැකියාව පවතිනවා සහ ඒ වැල ගිහපු දුර අනුව ඔබට කොතරම් අලේ බැස්සද කියන එක මෙතුමා දැන් පැහැදිලි කරා. මෙතුමා කිව්වා මේ අල කඩලා තමයි ගන්න කියලා. ඒ කියන්නේ ඔබ දැනගත යුතු මේ මහ පොළොවේ ශක්තිය. දැන් මෙතන මොකද අපි මේ? මෙතන තියෙන ඉනි අලයක්. ඉනි අලයක්. ඔව් බලමු මේකත් අපි. ළඟ අපි ඔය මේ පොහොර මේ අපේ ගෙදර තියෙන කාබනික පොහොර මෙහාට විසි කරන්නේ අපි ළඟටම දාන්නේ. හැබැයි පුච්චන්නේ නැහැ. ඒක නිසා තමයි මේ කාබනික ගතිය වැඩි. අනිත් එක මෙහි තියෙන ගස් කොළන්. ඔව්. ඒ වගේ උඩටම යනවා මේ වැල. සීතම් මේ දැන් අල්ල තම්බන්න වෙන මුට්ටියක් තියෙනවද? එහෙම නෑ පුතා. අපි හැම හැලියකම තම්බලා වෙන්නේ. ඔව් මේක වැඩි. ඔව්. මේ දවස්වල අල ඉල්ලනවා කට්ටිය. ඔව්. මේ
ඉතින් දෙන්න විදිහක් නෑ එච්චර. හරියටම හරි. මේක අනික මේක සංරක්ෂණය කරන්නයි මගේ බලාපොරොත්තුව. මම මේ වීඩියෝ තුලින් කරන්නේ එයයි. ඒ කියන්නේ ඔබතුමාට දැන් කවුරු හරි මේ කතා කරලා ඔව්. තාරුණ්‍ය වැඩිහිටියෝ ඔබගේ වයසේ අය මේ එයාලේ පොඩක් කැඩුන අණ්ඩක්. ඔව්. කැඩුනාට ඒක අර ඇතුළ සුදු පාටයි. ඇතුළ සුදු පාටයි. ඔව් ඔව්. දැන් මම කියන්න හිටියේ දැන් මේකේ බීජ අරගෙන ගිහින් ඔබගේ පොළවේ රෝපණය කරාම එයත් සංරක්ෂණයනේ. හැබැයි මෙහෙමයි. ඔව්. දැන් අපි කුෂිකර්ම දෙපාර්තමේන්තුවට බීජ දෙනවා. ආහහා. බීජ දීලා හිටවපුවම මේ ඌරෝ කෑවා, ඉත්තෑවෝ කෑවා කියලා ඔව්. කට්ටිය කියනවා. ඔව්. අල නැති වෙනවා. හා. ඉතින් අපි දැන් කරන්නේ ඒ කට්ටිය එනවට ඔව්. වැටාවරණ දාලා තියෙන මේ වත්තේ. ආහහා. වැට ආවරණ දාලා තියෙන්නේ. දාලා තියෙන්නේ. ඔව්. අල හිටවන්න ඉස්සෙල්ලා වැටාවරණ දාන්න ඕන. හරි. සත්තු එනවනම් ඒ සත්තුන්ට මේ එන්න බැරි වෙන්න. එන්න බැරි වෙන්න. ඔව් මේ හැමතැනම ඒ ඔබතුමා මේ විද්‍යානුකූල පැත්තත් අවබෝධයක් තියාගෙන තමයි මේ වැඩේ කරන්නේ. අනිවාර්යයෙන්. රිලව් රිලවුන්ගේ හානියක් නෑ මේකට. රිලව්ගේ හානියක් ඇත්තම නෑනේ. නෑ. උන් දන්නේවත් නෑ. උන් මේ අලේ ගලවන්න දන්නේ නෑනේ. උන් දන්නේ නෑ. හැබැයි කොටල් ගෙඩියක් කයි ආව. ඔව්, ඔව්. හැබැයි එන්නේ නෑ උන් මට පොඩ්ඩක් බයයි. ඒකයි වැඩි. ඉතින් හැබැයි මේ මෙතන පොඩ්ඩක් මේ ඔන්නෝකයි වැඩි අල ගලවන්න ගියාම පොඩ්ඩක් තුවාල වෙනවා. පොඩ්ඩක් තුවාල වෙනවා. මෙන්න මේ දැන් මට මෙන්න මේ අහහා. ඔව්. මේ තියෙන්නේ ගිය අවුරුද්දේ හිටපු අලේ. ගිය අවුරුද්දේ මාර්තුද? ඔව් මාර්තු හිටපු අල කෑල්ල මේ තියෙන්නේ. හරි. ඔන්න ඊට පස්සේ මේකේ පෝෂණය අරන් තමයි මෙයා මේක හදලා තියෙන්නේ. ඇතුලෙන් හැදෙන්නේ ඇතුලෙන් මේ හැදෙන්නේ. හිටපු අලේ මරාගෙන. මරාගෙන. ඔව් මේ බලන්න මෙන්න බලන්න. පැහැදිලි. පැහැදිලි. මේ සයිස් අල කෑල්ලක් හිටවුවාම ඔව්. මේ සයිස් අලයක් ගන්න පුළුවන්. දැන් මේ සයිස් පුංචි අල කැබැල්ල මව් කැබැල්ලෙන් ඔව්, මේ මේ හටගත්ත මහා අලේ. මහාලිය ඔව් ඔව්. හරි. බලන්නකෝ ඉතින් කොච්චර පෝෂණයක්ද කියලා නේද? ඔව්. ඈ මාස 9යි. මාස 9යි. ඔය දැන් මෙහෙම හැබැයි මේව කඩාගත්තා කියන්නේ කැඩුවට අවුලක් නැහැ. කැඩුවට අවුලක් නෑ. අර මැදින් බෙදෙන්නේ නැතුව. ඔව් මැදින් බෙදෙන්න තෝ ඔන්න ආලි. බලන්න. ඔව් ඔව්. බලන්න. දැන් මේව ඉතින් රසම අල වර්ග මේ. අසමාල වර්ග. ඔව් මේ අලෙත් තියෙනවා දම් පාට පොඩි. මේ දම් පාට පොඩ්ඩයි තියෙන්නේ. දම් පාට පොඩ්ඩයි තියෙන්නේ. අපි පරිභෝජනය කරනකොට ඔව්. මේ දම් පාට රැහැලා අයින් කරන්නේ නැහැ. පොඩ්ඩක් පෙරංගාලා අයින් කරලා තමයි ඔව්. මේ අලි තම්බන්නේ. හරි. මේ දම් පාට ටික අනිවාර්යෙන් කැවෙන්න ඕන අපිට. එහෙමයි. ඒන් තමයි අපිට අවශ්‍ය කරන පෝෂණය පෝෂණ සහ පදාර්ථ පිළිකා තිබෙනවා නම් ඒවා කැපෙන්නේ. කැපෙන්නේ. ඔව් පිළිකා හැදෙන්නේම නැහැ. ඒක බලන්නකෝ. රයිට්. මේ අලි මේ කොච්චර බලන්න කොහොමද කියලා වටිනාකම. එහෙමයි මාමා එහෙමයි. ඔය හරි. ඒ ටික එහෙමයි. හරි. ඔව්. පොළොවේ යම්කිසි තෙතමනයකුත් තිබුණද දිගටම නැතිනම් නෑ මෙහෙමයි. තෙතමනේ අපි අගෝස්තු මාසේ පායනවා. ඔව්. ඒ පෑවුවට මේ ගස් හේවන වැඩිනේ. ඔව්. අනික කාබනික පොහොර වැඩි මේ කොළ වැටෙනවා. ඔව්. මම කිසිම කොළ රොඩක් පුච්චන්නේ නැහැ. මේ වැටිහිර කපලා අවුරුද්දට දෙපාරක් තුන් පාරක් බිමට වැටෙනවා. ඔව්. ඒවෙන් පෝෂණය ගන්නවා. ඔව්. ආයේ වෙනම පෝෂණයක් නැහැ මේකට. වෙනම රැකවරණයකට නෑ පෝෂණය දාන්නෙම නෑ. වැට දාපු එක විතරමයි. විතරමයි. ඔව්. හරි. හොඳයි මාමා හොඳයි. දැන් මේ වීඩියෝ එක සම්පූර්ණයෙන්ම විනාඩි 10ක් 11ක් ගෙවිලා ඇති. මාමා අපි දැන් දෙවෙනි වීඩියෝ එකට යන්න කියලා හදන්නේ. එහෙනම් මේ වීඩියෝ එක බලපු ඔබ සියලු දෙනාට බොහොම ස්තුතියි. දෙවෙනි වීඩියෝ එක බලාපොරොත්තු වෙන්න. ආයිබෝන් මාමා. ආයිබෝන්.